ආයුබෝවන් වේවා. සුබ දවසක් වේවා. සන්තය නාලිකාව නරඹන සීලම දෙනාට ආයුබෝවන් කියලා සීලම දෙනා පිළිගන්නවා. අද ගාල්ල නෙළුව තුසිත මල්ලි ඕගනයිස් කරපු කට්ටිය දැන් මේ වෙනකොට ළඟමයි ඉන්නේ එන ගමන්. ඉතින් එයාලා ආවට පස්සේ එයාලත් එක්ක වාඩියට යන්න තමයි මේ ඉන්නේ. ඉතින් ඒ මල්ල එනකන් තමයි මම මේ ඉන්නේ. ඉතින් ඒ කට්ටිය ආවට පස්සේ නම් මුණ ගැහෙමු. මොහොතක් නැති. ඉතින් ඔන්න ගාල්ල නෙළුව අපේ කියාපු ඒ සහෘදයා ආවා. ඉතින් මල්ලි පොඩ්ඩක් වචනයක් දොරන්න ඕන. ආපු ගමන් ඔව්. ඉතින් මල්ලි තමයි මේ යාළුව කට්ටියත් එක්ක සෙට් වෙලා මේ නේ. ඔව් කට්ටියත් එක්ක ඇවිල්ලා තියෙන කොල්ල සෙට් එක. ඔව්. එහෙමනම් ඉතින් අපි වාඩිය දිහාට යන ගමන් හිමීට ආයි ඔව් බලමු. ඉතින් එන ගමන් ඉන්නේ ඉතින් ප්‍රියන්ත මල්ලි වසන්තයි. ඉතින් මේ තුන්ත මල්ල සුකුන් මල්ල ඇවිල්ලා දැන් යන්න හදන්නේ අයියේ. ඔව් ඊයේ රෑ ඇවිල්ලා කාලා බීලා ඉතින් කට්ටිය එන්නේ යාළුවා. ඔව් පිටත් වෙන්න හදන්නේ. මල්ල එල්ලන් හිටියට දැම්ම යන දෙන්නේ පොඩ්ඩක් ඉන්න හදන්නේ. ඔව් යන්නමයි බලන් ඉන්නේ. ඉතින් ප්‍රියන්ත මල්ලි මේ අපි දෙන්න පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. අපි එන්නක චුට්ටක් පැහැදිලි මාවතකට. මම පොඩ්ඩක් ඉන්න. අපි යන් එහාට. ඉතින් ඉන්නේ නෑ ඔයාලා ආයි කොහෙද යන්නේ? ඔව් යන්න එපා වීඩියෝ ගන්න. ඉතින් මේ වසන්ත යානාලිකාව නරඹන මේ ඩයබර හිතවතුන් ඉතින් දැන් මේ ගාලි කොල්ලෝ සෙට් එක මේ නෙළුවේ ආයි පිටත් වෙන්න තමයි මේ හදන්නේ. ඉතින් ඒ වගේම මේ පියන්ත මල්ලි මේ අල්ලගන්න බෑ ලෝකමාරුවෙන් මේ ඊයේ මේ මලයක් තියලා මේ අල්ලගත්තේ. මේ ගෙන්නෝ ගත්තේ ලෝකමාරුවෙන්. ඉතින් පියන්ත මල්ලි මේ දැන් මේ ඔයාගේ මේ channel එක මේ හැක් කරපු එක සම්බන්ධව ගොඩාක් දෙනෙක් මේ දුක් වෙනවා. ඒ වගේම අපි දෙන්න බෙද බින්න කරන්නත් සමහරක් යාළුවෝ එක එක විභූෂණ මේ වචන පාවිච්චි කරනවා. ඉතින් ඒවත් එක්ක මේ ප්‍රේක්ෂකයාට අපි මොකද්ද කියන්නේ මේ පියන්ත මල්ලිගේ මේ channel එක හැක් කිරීම සම්බන්ධව. ඔයා පොඩ්ඩක් කියන්නකෝ මේ ඉතින් මේ යාළුවන්ට 14 වෙනිදා රෑ තමයි අයියේ channel එක පොඩ්ඩක් එන්න පුතේ ඉස්සරහට. හිමීට පේනෝනේ මල්ලි. හරි. 14 වෙනිදා රෑ තමයි මේ channel එක හැක් වුනේ. ඉතින් දැන් channel එක ගන්න වැඩේ යන ගමන් තියෙන්නේ. ඉතින් මේක ලංකාවේ කෙනෙක් කරපු දෙයක් නෙවෙයි කියලා තමයි විශ්වාසය තියෙන්නේ. මොකද අර ක්‍රිප්ටෝකරන්සි ලයිව් එකක් ගියා. ඉතින් පිටරටකින් තමයි උනේ. ඉතින් ඒකත් අර අපේ වැරද්ද නිසා තමයි YouTube නාලිකාව අහිමි උනේ. ඉතින් මම අර ලක්ෂිත අයියාගේ vlog එකෙත් කිව්වා මේ ඔගොල්ලොන්ගේ සමාජ මාධ්‍යාලා account ඔක්කොම පරිස්සම් කරගන්න බලන්න. ඉතින් අනවශ්‍ය වෙබ්සයිට් වලට ඒ වටිනාකමක් තියෙන Google account වලින් ඇතුල් වෙන්න එපා. ඉතින් පුළුවන් තරම් ඒවයි පරිස්සම් වෙන්නේ. නැති වුණාට පස්සේ ගන්න ගියාට පස්සේ හරි අමාරුයි. ඉතින් account එකක් මේ වසන්තයයි මා ඉතින් ඉන්නවා එදා විදියම තමයි. වසන්තයත් වීඩියෝ එකක් දැම්මේ නැහැ. ඉතින් දැන් මේ වීඩියෝ එක වැටෙයි වසන්තයගේ එකේ.
ඉතින් වසන්තයගේ YouTube නාලිකාව බලන්න ඉතින් ඉක්මනටම අයිලින් ෆිෂින් එකත් අරගෙන අපි හම්බෙමු වසන්තයිනේ. අපි එනවා අනිවාර්යයෙන්ම අපි ෆුල් try කරනවා. ඉතින් බෑවර හිතවතුනි ඉතින් අපි දෙන්නගේ මේ විවාදයක් නැහැ. ඉතින් මේ channel එක නැති වෙච්ච දවස් ඉඳලා අපි ගොඩක් ඒකට සංවේදී වෙලා අපි කතා බහ කරලා තියෙනවා. කොයි වෙලාවක කෝල් කරලා අහනවා. මේ ඉතින් ඒ අතර මේ ඉන්න ස්වල්ප එක්කෙනෙක් හෝ දෙන්නේ මේ විවිධ චිත්‍ර මවනවා. ඉතින් ඒවා අදාළ වෙන්නේ නැහැ. අපි ඒවා ගණන් ගන්න නැහැ. අපිට ඕනේ නැහැ ඒවා. අපි ඒවා බැහැර කරනවා. ඉතින් මේ ඔන්න ඔකයි මේ පියන්තමල්ලිගේ channel එක නැති වෙච්ච එකේ සැබෑම මේ තත්ත්වය. මේක කියන්නත් පරක්කු වුණා. ඉතින් ඕක මේ දෙපාර තුන් පාරක් ආව වීඩියෝ එකක්වත් කරන්න බැරුණා වසන්තයට. මටත් ගිය පාර පාටියෙත් අයියා ජිමියලා පාටියෙත් අපිට හරියට වීඩියෝ එකක් කරන්න බැරුණා. ඉතින් ඒකෙදිවත් කියන්න අපිට ඉතින් අවස්ථාව දාගන්න හිටියේ හදිස්සි මලගයක් සෙට් වෙලා මෙයාට යන්න වුණා. වීඩියෝ කැල්ල අමතක වුණා. එහෙනම් ඒකෙන් ඔව් ඒකින්ද එහෙනම් ඉතින් අපි දැන් මේ කොල්ල සෙට් එකට පොඩ්ඩක් ඔව් මේ ඉන්නේ ගාල්ලේ තුසිත මල්ලි සුපුන් මල්ලි ඇතුළු යාළුවොත් එක්ක ආපු යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා. ඉතින් කැමර එකේ ඉන්න මල්ලිත් එක්ක ඉතින් ගොඩක් සුපුන් මල්ලි සුපුන් එන්නකෝ. ඉතින් මේ මොකද හිතෙන්නේ කෝ තුසිත මල්ලි මේ වසන්තය ප්ලේස් එකට ඉතින් කලින් තම්මැන්නාවෙත් ආවා. අයිලන්ඩ් ෆිෂින් එකේ channel එක ගත්තම බලන්න පුළුවන්. ඒකෙත් වීඩියෝ තියෙනවා. ඉතින් ඊයේ රෑ වසන්තය වාඩියට ඇවිල්ලා ඉතින් කාලා බීලා ඉතින් දැන් පිටත් වෙන්න හැදුවේ. ඉතින් ආවට සුපුන් මේ යාළුවොත් එක්ක ගොඩක් ස්තුතියි වසන්තය වෙනුවෙන්. මේ වසන්තයේ ඔව් අනිවාර්යයෙන්ම ගොඩක් ස්තුතියි මල්ලිලා. අපි ආයෙ හම්බෙමුනේ. ඔව් ආයෙ හම්බෙමු. එහෙනම් ඉතින් අපි මෙතනින්ම සමුගැනීම සම්පූර්ණ කරන්නම්. එහෙනම් දැන් අවුවේ කට්ටක් කාගෙන යන්න තියෙන්නේ. ඒකින්ද ඉතින් අදට එහෙනම් අපි නවතිනවා. නැවත මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන. එහෙනම් මේ පියන්තමල්ලි අපි ගිහින් එන්නම්. ඔව් එහෙනම් මේ කට්ටියටම ජය වේවා. මල්ලියා දෙන්නව චියරින් මල්ලිලා ඔව් ජය වේවා. රයිට් ඕකේ.